හෙලෝ ළමයි අද අපි යන්නේ මරදානට SLTC කැම්පස් එකට අපි උදේම 6:50 ට්‍රේන් එකේ නැගලා මරදානට ගියා. ඒකේ තියෙනවා ඉනෝමයින් කියලා කම්පිටිෂන් එක. ඒක පටන් ගන්නේ 9:00ට. අපි මරදානට යද්දී 9 වගේ වුණා. කම්පිටිෂන් එකට 6 දෙනෙක් ගියා. ටීම් දෙකක් විදිහට. කම්පිටිෂන් එක තිබ්බේ ට්‍රේක්ස් එක්ස්ප්‍රස් සිටි එකේ. ඒකේ තමා ඔයාලා දන්නවද ලංකාවේ හදපු පළවෙනි කාර් එක ඉලෙක්ට්‍රික් එක. ඒ කියන්නේ වේගයක තිබ්බෙත් ඒකේ තමා. ඔයාලට ඉස්සරහා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉද්දි ඔයාලට වේග කාර් එක බලාගත්ත හැකි. මෙහෙම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක ඉස්සරහට ගොඩාක් දේවල් ඔයාලට බලා ගන්න තියෙයි. දැන් අපි ඉන්නේ SLTC කැම්පස් එක ඇතුලේ. දැන් කම්පිටිෂන් එක පටන් ගන්න හදන්නේ. Minds to explore the fascinating world of robotics. Through today's occasion, we hope to ignite your curiosity and passion for innovation, guiding you on a path where imagination meets engineering excellence. Thirdly, විශේෂ සේවකේ තාක්ෂණික වෘත්තියේ ආරම්භන එක්කම මේ ලෝකේ තාක්ෂණය එක්ක ඒකාකාරව හරියට ගෝලීකරණය වෙනවා. අද නූතන සමාජයේ තාක්ෂණය නැතුව බැරිවෙනවා. මොකද අපේ ජීවිතේ හැම කඩුවක තුනතරක් අපි තාක්ෂණය තියෙනවා. ඉතින් අදාළසුලා ඒ තාක්ෂණය ඔක්කොම කියන්නේ අපි නෑරෝ තාක්ෂණය සොයන අපි නැකුණු තාක්ෂණය ඉතින් ඒ ගමනේ අපි අද රටට ආගමික ඉහි කරන්න සූදානම් වෙනවා. Exactly. It's with great joy and anticipation that I welcome you all to the innovation world. කම්පිටිෂන් එකට ටීම් 10ක් ඇවිල්ලා හිටියා. අපිට ටාස්ක් එකට පැය 2ක් දීලා තිබ්බා. පැය 2 ඇතුළත අපි රොබෝ ආම් එක හදන්න ඕනේ. අපේ ටීම් දෙකේ නම අයිඩියා ස්පාගොයි සයිබර්නෙටුයි. ඊට පස්සේ අපි ලන්ච් එක ගන්න ගියා. මේ මං කලින් කියපු වේග කාර් එක මේක හදලා තියෙන්නේ වේගා ඉනෝවේෂන් කියන කම්පැනි එකෙන්. ඔයාලට වේග කාර් එක ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම වේග කාර් එක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. අපි ලන්ච් එක අරන් ඊට පස්සේ ආයේ SLTC කැම්පස් එක ඇතුළට ආවා. දැන් අපිට තියෙන්නේ අපි හදපු රොබෝ ආම් එක ජජස්ලාට පෙන්වන්න.
ඔය ඉන්නේ සයිබර්නෙට් ටීම් එකේ යාළගේ රොබෝ ආම් එක පෙන්වන්න කිව්ව වෙලාව. ඊට පස්සේ අපිට ෆයිනල් රිසල්ට් එක දෙනකන් එතන හිටපු අයියා කෙනෙක් ලස්සන සින්දුවක් කිව්වා. සින්දුවෙන් පස්සේ ගවේෂ කම්පැනි CEO උෂාන් සර් ලස්සන මොටිවේට් කතාවක් කීවා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙතනින් අපලා එක හේතුවක් දැන් කාල සාමාන්‍යයෙන් අපි ළමයි ගොඩක් විභාග ගන්නේ ප්‍රශ්න තියෙනවා වාසයේදී ළමයිව හරි ඉරදැල්ලන එක කියන්නේ නමුත් මම ප්‍රශ්නයක් අහන්න ඒ ලෝක වෙනස් කරන මිනිස්සුන් කානේ ඒ වෙනස් කරන මිනිස්සු අතරේ කොහොමදයක් ගත්තොත් එහෙම අපි මේ දකින විභාග ක්‍රමයේම ගිහිල්ලා සාර්ථක වෙන්නේ ඒ මිනිස්සුන්ගේ හැබැයි ඉතන හරි ලස්සන දෙයක් තියෙනවා ඒ තමයි ඒගොල්ලෝ නිදහසේ හිතන් පුරුදු වෙනවා නිදහසේ අලුත් දේවල් හදන්න පුරුදු වෙච්ච මිනිස්සු උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ හිතන්න අපි හිතමු හෙන්රි ෆෝඩ් කවුද හෙන්රි ෆෝඩ් හෙන්රි ෆෝඩ් කියන පුද්ගලයා වහලා තියෙනවා මම දැක්කුවද ෆෝඩ් කියන මොඩර්න් සමාගම හැදුවේ ඒක ඉතින් අර ලොකෝට විභාග නම් මම එන්නේ කරලා නමුත් ඔහු පරිම දක්ෂ වෙලා තියෙනවා සමාජ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න දැන මම උදාහරණයක් කියන්නම් මේ හෙන්රි ෆෝඩ්ගේම ආසම් කෑල්ල එයාගේ කහනවා දැන් කාර් හදනවා කියන කාර් හදලා ඉදුණන කොට දැන් ඔයා කොහොමද සාර්ථක වුනේ කියලා එක මිනිස්සෙක් අහනවා එයා කියන්නේ තමයි මේ මම සාර්ථකුනේ ඇත්තටම වෙනස් විදිහකට හිතුවාන්ද කියලා. ඒ කියන්නේ ඒ කාලේ එයා මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික බලාගෙන ඉන්න මිනිස්සුන් ගමනාගමනයේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මෙයා කියනවා මේ දැන් ප්‍රශ්න ඇහුවට පස්සේ කියනවා අදිසිය හරි මම මිනිස්සු ගාවට ගිහිල්ලා. හරිද? දැන් අපිට කියලා දෙන්න අර දිනනේ මේකට කියවෝන කියලා දෙන්න ඉතින් ඒ මිනිස්සුන්ගේ ඇහුවන ප්‍රශ්නයක් ඕගොල්ලන්ට මොනවාද ඕනේ? මම හරි ආසයි ඔයගොල්ලන්ට උදව් කරන්න කියලා. ඇහුවා මිනිස්සු කියන්නේ ඒක අනිත් ගොඩක් ඉස්සර. අනේ මහත්තයා මට හොඳ අයිය දුන අස්සෙක් හොයලා දෙන්න. එහෙනම් ඉස්සර කාලේ ගමනාගමනේ කියන දේ අස්සියෝනේ දැන් කාලේ පාවිච්චි නැහැ. අස්සියෝනේ මේ පාවිච්චි කරන්නේ ඉතින් ඒ කාලේ මිනිස්සු කියන්නේ අයිය දුන අස්සෙක් කියන කාලිෂෝ අවුරුදු අහන්න යන්නේ මට කාර්යයක් හදන්න. ඒතරේ ඒක මිනිස්සුන්ගේ ඔප්ෂන් එකක් නෙමෙයි. ඉතින් අර හෙන්රි ෆෝඩ් මිනිස්සුන්ගේ ප්‍රශ්න බලන්න කියා මේකට ගමනක් ප්‍රශ්නයක් තියෙනවා. මේ තියෙන සම්ප්‍රදාය ඇතුලේ මම උත්තරයක් දෙන්න කිව්වොත් හරියන්නේ නැහැ. මම කාර්යයක් හදනවා හැමෝටම සල්ලි දීලා නැහැ. ඒක ඉස්සර කාර්යයක් හරි සල්ලි දෙන කාර්යයක් අදබයි දැන් ඇස්සේ මම සල්ලි දීලා යාගේ තමයි. ඉස්සර කාර් හරියට කාර් මේ ගොඩාක් සල්ලි. එයා නෑ මම මේ විශ්ව කාර්යයක් හදනවා කාර්යයක් හදනවා. ඒ කාර්ය හදලා ඒ කියන්නේ පරිම ලෝකෝ හැමෝටම සල්ලි දීලා ගන්න කාර්ය. ඒ කාර්යයේ ඒ ආයතනයේ වෙනස තමයි දැන් අපි මේ අත්දැකීම් ලෝකේ හැමතැනම කාර්ය අපි කියලා ගන්න කාර්ය ගන්න අපි ආසයිනේ ඒ ඉන්නේ ඇත්තටම මිනිස්සුන්ට යථාර්ථයක් කියන්නේ කොහොමද අර සාම්ප්‍රදායික ක්‍රමයෙන් එළියට යන්නේ ඉතින් අර අපාපලස අතර අපි ස්ටුඩියන්ට් එක්ක ළමයි වෙන්නේ අපි දාත්තේ ළමයි සාර්ථක වෙන්නේ ලෝක කොච්චර විවෘත මේ ලෝකෙට පාරක් කියන්නේ දැන් කිව්ව මම මේ රොබොටික් කරන
දැන් අර කාර් කරන්නේ මගේ කියන්න තව අවුරුදු 20කින් ඩ්‍රයිවර්ලට ඇබෑරු වෙන කියලා කොහොම පත්තරයක උඩ දකි අවුරුදු 20කින් ගොඩක් කරලා අත්තාවක් දෙන්න පුළුවන් ඩ්‍රයිවර්ලට දැන් රස්තා තියෙන අවුරුදු 20කින් හොඳට උඩ බෑර් ගොඩක් වෙලාවට chance එක අඩුයි ඩ්‍රයිවර්ලට ජොබ් එක කියලා පෝස්ට් කරන්නේ පත්තරයක ඇබෑරු වැටෙනවා කියන එක ඒ හේතුව දැන් කාර් තියෙනවා අතන මොටර් දැන් ටෙස්ලා ගන්න තමයි දන්නවා ටෙස්ලා දාලා නේද අපුසල ගන්නත් ආරයි දැන් කොහොමද BYD කියන සයිකල් කම්පැනි හදලා ඉතින් හැමෝම දැන් හදන ඔටෝනොමස් ඒක ඉතින් කාර් එක දැන් රොබෝට් මට හදාගන්න තියෙන්නේ පණ යනකොට ගමන කාර් එක ඉස්සරහ ඉතින් ඒ කාර් එක ඩ්‍රයිවර්ලට ජොබ් නැහැ නමුත් ඒ රොබෝට් කාර් වලට ජොබ් තියෙනවා ඉතින් මේ අම්මලා තාත්තලා ළමයි දෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් එන්නේ කියලා තාක්ෂණයත් එක්ක යන්න හදන අවස්ථාවකදී ගොඩක් සතුටුයි අද ළමයි මේ උනන්දුවේ දෙකට ඇවිල්ලා මේ තාක්ෂණය ළමයි ඔක්කොම කියන තිරින කුරුසිය ගන්න ලොකු ප්‍රමාණයකින් මේ කණ්ඩායමට දෙන්න සහ කණ්ඩායමට දෙන්න ලොකු ගොඩාක් අය රහස්‍යලා වැඩ කරලා කැප වෙලා ඉතින් ආපහු ඉතින් ඔයලා මේ තමයි පුතේ ඉස්සරහට යන්න ඕනේ අර මේ ෆියුචර් එක වෙනස් කරන ඩ්‍රීම්ස් එක කියන්නේ ඕගොල්ලෝ ඇත්තටම ලබා දෙන්න කතා කරේ තව අවුරුදු 20කින් විතර ඕගොල්ලෝ තව ජොබ් එකට යනකොට මේ IT ඉන්ඩස්ට්‍රි එක අද තියෙන විදිහට නෙමෙයි. දැන් ඇත්තටම කිව්වොත් අපි ඩ්‍රයිවර්ලා නැති වෙයි කිව්වා වගේ තමයි තව අවුරුදු 30කින් 40කින් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස් විදිහට කියලා ෂුවර් නැහැ. ඒ නේද? දැන් මෙතන ළමයි chat GPT වගේ පාවිච්චි කරලා තියෙනවා. ඕගොල්ලන්ට හදාගන්න දේවල් තියෙනවා ඒ පාවිච්චි කරන්නේ හරියට නමුත් තව අවුරුදු ටික කාලෙක අපිට මේ කෝඩ් කියන්න කොහොමද ඕනේ? චිත්‍රදින්න දැන් ඕනේ අපදාතරම දැන් පාවිච්චි කරලා දැන් chat GPT වගේ චිත්‍ර උනා හරි කතා කරලා ගන්න පුළුවන්. දැන් අර කොට විදිහට අපි ගවේෂණයක් එක අපිට සඳහාවක් විදිහට කරලා ඒකේ තියෙන චිත්‍ර මුලින් අපි අත්තරම ආටිස්ට්ලා කියලා දාගත්තා. ඒකට ලොකු ගානක් යනවා. එතකොට මේ ඔය චිත්‍රදින්න ගාවට පස්සේ අපි මේ එකක් තල්ලි දීලා ගත්තා හරි ලාභයි. මේ චිත්‍රයක් අතරින් මෙහෙට තව විනාඩිය දෙකයි. සමස්තය වැඩ කරනවා. දැන් අවසානයේ ඉතින් අර චිත්‍රය කියලා නම් අපි හරියට දෙන්නේ නැහැ. දැන් අපි ඒකට දෙන්නේ. එයා අගත්තා ඉතින් අර ඉස්සරහට මේ ඔක්කොම දේවල් වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන ලෝකෙ කියලා අපි සූදානම් වෙනවා. දකින්න හම් වෙච්ච එක ගොඩක් සතුටුයි. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ අද දැක්කු දේවල් වලින් මම පොඩි කමෙන්ට් එකක් දෙන්නම්. ඔයගොල්ලෝ දන්න තාක්ෂණිකෙන් පැත්තට. ඔයගොල්ලෝ දන්න ටෙක් යූස් කරන්න ඕනේ, chat GPT අනමන දේවල් යූස් කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. මාරම දැන් මේ මන්නම් කියන්නේ කරා. දැන් සමහරවිට කියන රචනා නමල කියනකොට අහන්න පාඩම් පඩක් කියන කොපි කරන්නේ තවතුයි. කොපි කරන්නේ එපා. ඒ පාල්ලා එකම කියන්න එපා. නමුත් තාක්ෂණික මේ වගේ දෙන්නේ chat GPT හරි AI වැඩ කරන වැඩේ ගන්න. හැබැයි ඔයගොල්ලෝ එක දෙයක් හරියට ඉගෙන ගන්න. මාත දෙක ලොකු පාඩුවා. ඔයගොල්ලෝ මේ chat එක කියනවා මට යමක් කරලා දෙන්න කියලා. ඒ කරලා දෙන්න කියන පාඩම් එක හරියට කියන්නේ. මොකද තව අවුරුදු කීපයක් යනකොට ඕගොල්ලන්ගේ තියෙන සංවිධානය හැකියාව, දෙයක් ප්‍රකාශ කිරීමේ හැකියාව මාර ප්‍රබල වෙනවා. ඒ හැකියාවට ලොකු ඉල්ලුමක්. දැන් කොටිම ගත්ත සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් සොෆ්ට්වෙයාර් කරගෙන කියලා කිව්වට මම එහෙම කියන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කරන්නේ. ඉතින් කියලා ගන්න කම්පියුටර් කියන්නේ. කියන්නේ යාම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කියන භාෂාව හරියට පාවිච්චි කරනවා. මේ භාෂාව පාවිච්චි කරන තරමට තමයි හොඳ වෙන්නේ අර කොම්පියුටර් වල සොෆ්ට්වෙයාර් කියලා. නමුත් ඉස්සරහට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කියන්නේ ගොඩක් වෙලාවට ස්වාභාවික භාෂාවලින් ඉන්න බැරි. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ සින්ටැක්ස් එක දානමන ගත්තා ඉස්සරහට කියන්නේ අර අපි නම් වූ මේ වෙලේ මම නම් මේ කතන්දරේ ග්‍රැමර් කොහොමද කියන්නේ ඒවා තමයි ඉස්සරහට එන්නේ. ඒ තමයි පාරමිත භාෂා දුවන්නේ ඒ වැදගත් දේ තමයි සංවේදනය කියනවා. ඒක හදාගන්න ඔයගොල්ලෝගේ අදමන් ජෙනරල් ලැබුණ දෙයක්. මේ වයසේ ඉඳලා ඔයගොල්ලෝ ඉන්නේ තියෙන අන්තහා හරි ලස්සනට දෙහියට දෙන්න විදියට. මම පොඩි ටිප් එකක් දෙන්නම් ඔයාලට කරන්න. ඒ තමයි පොතක් අරගෙන දේවල් ලියන්න. ලියලා ඒ කරත් එහෙම මානව වෙනවා. මොකද මම මගේ එක්ස්පීරියන්ස් එක ගත්තම ගවේෂණ හදන්න රීසන් එක තමයි මම පාඩම් කරන ජාතිය මිනිස්සෙක් නෙමෙයි. අපි අපර උත්තරම් මේ කියන්නේ සමහරවිට ඉන්නට ඒවා පාඩම් ගන්න ඉවර කරන්නේ මට ඉන්න නෑ මාර්ක් කරගෙන මෙන්න තියලා තිබ්බොත් එහෙම අයියෝ නිකන් යට ගහන්නේ මට ඉන්නවද මම දැන් අර කවුද ඇක්ටිව් මම වෙලේම යනවා හොයන මක්කලි කාර්යයකට පාඩම් කරන්න බෑ මට.
ප්‍රොෆෙසර්ගේ කතාවෙන් පස්සේ තිබ්බේ අන්තිම ෆයිනල් රිසල්ට් එක දෙන වෙලාව. Before that, I would like to invite former chairperson and student advisor of the Advocacy Alliance Student Bank Chapter of SLTC, Mr. Kasun Pavishkapera, and Programming Head of Innova version 2.0, Mr. Chatura Premata, to hand over the certificates and medals for the second runner-up award. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the Let's go. Yo, I'm like an addict, do I gotta have it. I ain't even playing, got a really bad habit. If it moves, gotta grab it. Fuse like a magnet, lose, won't have it till I'm doomed in a casket. I ain't playing, got a weird mind. If you work 8 hours, I'ma work 9. If the shoot tastes sour, you should taste mine. I'ma stay in power for a long time. Get up, nah, I ain't a quitter. Toss me the ball, I'm a really big hitter. Big picture, I'm a straight killer. Rising the song to the highest bidder. Got juice, got gas, I'ma move fast. New shoes, new tracks, like who's that? I'm new, come back better than last. Yeah, it's a new me, never gonna look back. පිටිෂන් එක ඉවරලා එළියට එද්දී පහමාර වගේ වුණා. ඇත්තටම අද දවස ගැන කිව්වොත් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ඒ වගේම ටයිමින් වලට වැඩ කරන්න ඉගෙන ගත්තා. අද දවස ගැන කියනවා නම් ජීවිතේට ගොඩක් දේවල් ගත්තා. ඉතින් අපි කැම්පස් එකට බායි කියලා එතනින් එළියට ආවා. ඉතින් මේ තියෙන්නේ අපේ ජීවිතේට එකතු කරගත්ත තවත් තෝතැන්න. Gotta grab it, fuse like a magnet. Lose, won't have it till I'm doomed in a casket.
I ain't playing, got a weird mind. If you work 8 hours, I'ma work 9. If the shoot tastes sour, you should taste mine. I'ma stay in power for a long time. Get up, nah, I ain't a quitter. Toss me the ball, I'm a really big hitter. Big picture, I'm a straight killer. Rising the song to the highest bidder. Got juice, got gas, I'ma move fast. New shoes, new tracks, like who's that? I'm new, come back better than last. Yeah, it's a new me, never gonna look back. Never gonna look back. Cause damn, I was built to last. You move slow and I move fast, and that's facts. Only I can make a change. Slowly take a step today. I'll never be the same. Cause that's what it takes. වෙලාගෙන